අවසරයි මා මෙතනට පැමිණිය සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. ගිර වගේ ඇඟ කොළ පාටයි වකුටු හොටේ රතු පාට රංචු පියාඹනෝ බලන් ඉන්න හරි ආස. පෙර ගසට පියාඹලා ඉදුණු රස කරකා සතුටින් කිචි බිචි ගාලා දුරට ඉගිල ගියා. ස්තුතියි.
අඟනුන් විසිසේ කපමු ගොයම් සැම කඩිසර විලසේ
දරුවනේ මේ අපේම දවස. සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. හිටගෙන හිටියට වෙල මැද්දේ පබයට පනන අපිට වගේ එන්න වී කුරුල්ලනේ තාත්තට මමයි වෙල ස්තුති. හොඳ ළමයින් අපි වාගේ මේ මව්බිම ඉපදී ඉන්නේ අත්පුඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක්කම්මා. හොරකම් මරකම් නැතුව නොවේ හිටියොත් හොඳ නම නිතර ලැබේ. වැරදි කරෝතින් පව් සිදුවේ සමාව ගම් සිටි දිනක නැතේ. අම්මාගේ කරුණාවසනේ ඊරිය ධෛර්ය පියතුමගේ මේ හැම ලැබුණොත් එක වාගේ මුළු ලෝකය ඇයි අතට අපේ. උස් අයමයි මිටි අය වන්නේ කෝපය හින්දායි මිටි වන්නේ. හිත තුල වෛරය නැති කරලා ඉන්න ඕන හොඳ නමයි වෙලා ස්තුති. හොඳත් ප්‍රසන්න ලබා දෙන්න සසිඳු පුතා තමා සභාවෙන් අවසර මා මෙතෙන්ට පැමිණියේ සින්දුවක් ඉදිරිපත් මටයි. රන් පාට සමනලයා රෝස මලේ පැණි පීල ගියා. ආයෙත් ඒ සමනයා අල්ලල පැට්ටා. ස්තුති. සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. අන්න අතර කුඹිරලක් ගුල බඳිනවා. මෙන්න මෙතන වේරල් කුඹස් බඳිනවා. පුංචි උනත් තුම්ස ලොකු වැඩක් කරනවා. පුංචි අපිත් එකතු වෙලා වැඩක් කරනවා. ස්තුති. සභාවෙන් අවසරයි මා මෙතෙන්ට ඒ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. පුංචි තිත පුංචි මුවෙක් මං කොළ විතරයි නෙවබෝ අහිංසකයි මං. කාටත් හරදක් නෑ හරි හුරතා මං. අල්ලගන්න එපා බබෝ අම්ම සොයයි දැන්. සභාවෙන් අවසරයි මා මෙතෙන්ට මිනියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම් හැඩයි කදිමයි තබන් තිත සොලවයි මේ එන්නේ නත්තා හියයි මේ එන්නේ නත්තා හියයි. සභාවෙන් අවසරයි එන්න පැමිණියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි. ආව ගියා කඩේ අරගෙන පොඩි කුඩේ ඉබිහාමිගේ කඩේ තියෙනව රස වඩේ අරගෙන එන වෙලේ මහ වැස්සගේ බොලේ ඉහලාගෙන කුඩේ ආව වෙලේ ආව වැටුන මඩේ කුඩේ ඇනුන බඩේ. ස්තුති. සභාවෙන් අවසරයි පෙතෙන්ට සැවනිය සින්දුවක් ඉදිරිපත්
කිරීමටයි ගිර වගේ පාටට හරිම ලස්සනයි කරවට්ටේට රතු පාටට මාල ලස්සනයි කරවට්ටේට හොටෙන් කෑමක් හරිම ලස්සනයි අත්තට ගසමින් පියඹයි ලස්සන ස්තුති පවෙන්නවතරයි මා මෙතෙත පමිණියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි අරිය මාළුකුයි හොඳ බල දිගයි මගේ දාලන තර කළු ගලක් වගේ ස්තුති සබා වෙන්න අවසරයි මා මෙතෙන්ට පැමිණියේ සින්දුවක් ඉදිරිපත් කිරීමටයි මල් මැද මල් වාගේ ඉන් සාදු බලන්න අපි ආසයි පොයදාට පන්සල් යන්න පුංචි ළමයි අපි වට බණක් අහන්න බුදු සාදුට ඉතුන් නැද්ද මිදුලට එන්න ස්තුති Nalian
ඔබගේ ආදරය හරි පුදුම ආදරයක්. කවද පටන් ගත්තද කවද නතර වෙයිද කියලා කියන්න මේ ලෝකෙ කාටවත්ම බෑ.